හෙලෝ යාළුවනේ. ඔයාලා මේ අද එකතු වෙලා ඉන්නේ පරාක්‍රම බාහු රජතුමා. ඒ කියන්නේ 6 වෙනි පරාක්‍රම බාහු රජතුමා ඉපදිච්ච ස්ථානේ. ඒ කියන්නේ දැඩිගම කියන පුරවරේ දකුණු පැත්තේ බලන්නයි. ඔයාලා දන්නවනේ පරාක්‍රම බාහු රජතුමා දැඩිගම කොට වැහැලා තියෙන ස්ථානේ තමයි ඉපදිලා තියෙන්නේ. ඊට පස්සේ තමයි එයා පොළොන්නරුවේ රජකම් කරන්න ගිහිලා තියෙන්නේ. ඔයාලා ඒ විස්තරය දන්නවනේ මං කියන්න ඕනේ නෑනේ. අද අපි යන්නේ ඒක බලන්න නෙමෙයි. හැබැයි මේ දැඩිගම තමයි. අදයි බලන්න යන්නේ දැඩිගම ප්‍රදේශයේ තියෙන දකුණු පැත්තේ. උතුරු පැත්තේ තමයි අර චෛත්‍යයයි ඒවා ටික තියෙන්නේ. අදයි බලන්න දැඩිගම පුරවරේ තියෙන අසිරි. ඔය අපි බලන්න යන්නේ දැඩිගම පුරවරේ තියෙන විශාල තේවත්තා. ඔය ඈතින් පේනවනේ සියවල ගහකුත් තියෙනවා. ඒ වගේම ඔතනින් එහා පැත්තේ ඉතාමත් අලංකාර වෙල්යායකුත් තියෙනවා. බලා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් වැඩි කතා බහක් නැතුව තේවත්ත බලන්න යමු. අපි මේ හැම තේවත් කියන ගහක්ම බලමු. තව තියෙන අපි අද පෙන්නන්න චූට්ටක්. තා අපිට ගලකට යන්නත් තියනවානේ. අපි ගල උඩටම ගිහිල්ලා බලමු ඈ. හරිද? දැන් අපි යන්කෝ අර ගල උඩ බලන්න. මෙතන යන්න ටිකක් දුෂ්කරයි. ඉතින් දැන් අපි යන් බලන්නේ. දැන් අපි බලමුකෝ ඒ ගලට කොහොමද දැඩිගම පුරවරේ දකුණු පැත්ත පේන්නේ කියලා. අපි වෙලාවක උතුරු පැත්තත් බලන්න යමු. ඕන් දැන් අපි ගල උතුරටම ඇවිල්ලා තියෙන්නේ. ඔය ඈතින් පේන්නේ දැඩිගම ප්‍රදේශයේ උතුරු පැත්ත. අර පේනානේ වාට කඳුව හැම තියෙනවා. අස්සරි පොඩ්ඩක් කැමරා ෂේක් වුණා. මේ තියෙන්නේ රබර් වත්තක් එහෙම. ඔය පේන්නේ ඔය තියෙන පාරක්. හරිද? ඕක තමයි ප්‍රධාන පාරක් විදිහට මෙහෙ භාවිතා කරන්නේ. නෑ ඕක නෙවෙයි ප්‍රධාන පාර. හැබැයි මේ දකුණු පැත්තට එන පාර තමයි ඔය. මේ ගස් කොළන් එහෙම තියනවා වලට පේනවානේ. මේ ගල හුඟා කුසයි. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරා නම් අපිව ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෆලෝ කරන්න.